අයිබෝන් කියලා පිළිගන්න ඕගොල්ලෝ හැමෝම. ඉතින් ඕගොල්ලෝ මේ එකතු වෙලා ඉන්නේ SLR Tech Tube එකකින් එන තවත් අලුත් වීඩියෝ එකක් එක්ක. ඉතින් අද මම ඕගොල්ලන්ට කියලා දෙන්න හදන්නේ ඕගොල්ලන්ගේ channel එකේ manager හෝ editor ඒ වගේ දෙයක් කොහොමද වෙන කෙනෙක්ට share කරන්න කියලා. ඉතින් එහෙනම් අපි වැඩි කතාවක් නැතුව යමු අපේ වීඩියෝ එක බලන්න. හරියාලෝනේ ඔයගොල්ලන්ට මැනේජ් ෂෙයා කරගන්න ඕන නම් ඔයගොල්ලෝ ඕපන් කරගන්න ඕනේ YouTube ස්ටුඩියෝ එක. ඉතින් මම මේක ඔයගොල්ලන්ට කියලා දෙන්නේ කම්පියුටර් එකකින්. ඉතින් ඔයගොල්ලන්ට මේක මොබයිල් එකකින් පුළුවන්. මොබයිල් එකෙන් කරනවා නම් ඔයගොල්ලෝ YouTube ස්ටුඩියෝ app එක ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ. එහෙම නැත්නම් ඔයගොල්ලෝ YouTube එකට ගිහිල්ලා YouTube ස්ටුඩියෝ වෙබ්සයිට් එකට ගිහිල්ලා ඒක ඩෙස්ක්ටොප් මෝඩ් එක දාගෙන උනත් ඔයගොල්ලන්ට මේක කරන්න පුළුවන්. ඉතින් මම කම්පියුටර් එකෙන් කියලා දෙන හින්දා මම දැන් YouTube ස්ටුඩියෝ එක ඕපන් කරගන්නවා. හරි මේ තියෙන මගේ එක්සාම්පල් මම ඔයගොල්ලන්ට මේ පෙන්වන්න හදපු channel එක. ඉතින් ඔයගොල්ලෝ මේකට මැනේජ් ෂෙයා කරනවා නම් ඔයගොල්ලන්ට මේ වම් අත පැත්තේ යටින්ම බලා ගන්න පුළුවන් settings කියලා එකක් තියෙනවා. අන්න ඒක ක්ලික් කරාම ඔයගොල්ලන්ට මෙන්න මේ වගේ ඕපන් වෙනවා. ඉතින් මේකේ තියෙනවා general channel ඒ වගේ තව ගොඩක් තියෙනවා. upload default permissions ඉතින් මෙන්න මෙතන අපිට දැන් මැනේජර් ෂෙයා කරන්න ඕන නම් ඕනෙම එන්නේ මෙන්න මේ permission කියන එක. දැන් මෙතන permission කියලා ගියාම මෙතන පෙන්නනවා දැන් ඕන ඉන්නේ මම ඒක මෙතන මගේ email එක මෙතන පෙන්නන්නේ. ඉතින් ඕගොල්ලන්ට මැනේජර් ෂෙයා කරන්න ඕන නම් මෙතන මේ invite කියන එකට ටච් කරාම මෙන්න මේ වගේ එනවා user email. ඉතින් මම user email එකක් දැන් දෙන්නේ නැහැ. ඊට පස්සේ මෙන්න මෙතන access කියන දේ. ඔයගොල්ලෝ user email එකට මොකක් කරලා දීලා මොකක් කරන්නේ ඔයගොල්ලන්ගේ email එක දීලා මෙන්න මේ access කියන දනට ඔයාලට දෙන්න ඕනේ manager ද එහෙම නැත්නම් editor ද editor limited ද subtitles editor ද viewer ද viewer limited ද. ඒ කියන්නේ මේ එකෙන් එක වෙනස් වෙනවා. manager කියන්නේ එයාට පුළුවන් can view everything, manage permissions, go live and create, edit and delete content. Next, editor can view everything, go live and create and edit content, can't manage permissions or delete content. ඔයගොල්ලන්ට මම හිතනවා තේරෙන්නේ නැති කියලා. ඊට editor limited කියන්නේ same permissions as editor but can't view revenue data. ඊට පස්සේ මේ substyle editor කියන්නේ can add, edit and remove substyles, can't view anything else. ඊට පස්සේ මේ viewer කියන එකෙන් පුළුවන් can view everything, can't create, edit or delete anything. ඊට පස්සේ මේ viewer limited කියන එක බලුවොත් same permission as viewer but can't view revenue data. ඉතින් දැන් ඔයගොල්ලන්ට මේක තේරෙන්නේ නැති. ඉතින් ඔයගොල්ලන්ට දැන් කැමති එක මෙතන සිලෙක්ට් කරයි. මේ විදිහට මැනේජර් සිලෙක්ට් කරලා මෙතෙන්ට ඔයගොල්ලෝ ඊමේල් එකක් ගහන්න. ඊට පස්සේ දැන් මෙතන ඔයගොල්ලන්ට වෙනවා මේ done කියන බටන් එක අපිට ඔබන්න බෑ දැනට. මොකද මම ඊමේල් එකක් ගහලා නැති හින්දා. ඉතින් ඔයගොල්ලෝ මෙතනට ඊමේල් එකක් ගහපු ගමන් මෙතන කොළ පාටින් හරි ලකුණක් කඩනවා. ඊට පස්සේ ඔයගොල්ලෝ මේ done කියන එක දීලා සේව් කරන්න ඕනේ. ඒ කියන්නේ එතකොට යාට මේක ඊමේල් එකක් විදිහට යනවා. එතකොට ඔයගොල්ලන්ට මෙතන පෙන්නනවා pending කියලා. ඊට පස්සේ එයාට ගියාම එයා ඒක accept කළාම ඔයාලට පෙන්නනවා දැන් මේ විදියට දැන් මෙතන පෙන්නන්නේ ඕනා කියලානේ. අන්න ඒ වගේ ඔයගොල්ලන්ට පෙන්නනවා එතනින් එයාගේ ඊමේල් එකත් එක්ක එයාගේ නමත් එක්ක මැනේජර් කියලා. ඉතින් මම හිතනවා ඔයගොල්ලන්ට අද වීඩියෝ එකෙන් ගෙනාවු දේ තේරෙන්නේ නැති කියලා. ඉතින් ඔයගොල්ලන්ට මේ දේ තේරුණා නම් අනිවාර්යෙන් like කරන්න. මේ වගේ වීඩියෝස් හොයන අයට බලන්න. ඔයාගේ මේ like එක ගොඩක් වැදගත්. ඉතින් ඔය නිකන් එන එකේ නිකන් තියෙන subscribe button එකටත් පයින් පාරක් ගහගෙන යන්න. එහෙනම් ඉතින් අද අපි වීඩියෝ එක ඉවර කරනවා. ඔයගොල්ලන්ට goodbye.